හයි යාළුවනේ ඔයාලට කොහොමද? සතුටින් නේද ඉන්නේ? හදිස්සියම කතා කරන්නට ආවේ අරුම පුදුම හාමුදුරු රැස්වීම ගැන. කොහෙම හරි මේ රාජපක්ෂ නිකායේ බයිවාදී ලොකු නමවල් මේ සංඝ අරගලය ගැන සති ගාණක් පම්පෝරි ගැහුවා. 8000ක් හාමුදුරුව මේ සංඝ සමුළුවට වඩිනවලු. ආණ්ඩුව මේ කරන දේවල් කොහොම හරි නවත්තන්න ඕනෙලු. පම්පෝරි 60යි. අද පවතින සංඝ සමුළුව ඉතින් ස්වාමීන් වහන්සේලා 10000කට අසන්න පිරිසක් සහභාගී වෙනවා කියලා තමයි අපිට ආරංචි ආවේ. නමුත් ඉතා උද්‍යෝගිමත් ආකාරයෙන් 150කට ආසන්න වික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩම කරලා තියෙනවා සමුළුව වෙනුවෙන්. ඉතා උද්‍යෝගිමත්. ඉතින් ඉතාමත් සුළු පිරිසක්. ඒ කියන්නේ 8500ක වගේ ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් තමයි මදි වෙලා තියෙන්නේ. යම් කී පෞද්ගලික කර්ම කාරණා නිසා සහභාගී වෙන්න බැරි වෙන්නේ නැති කොහොමද විශාල ප්‍රමාණයක් 150කට ආසන්න ප්‍රමාණයක් 10000 මෙතන වැඩම කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති ගිහි උපාසක මහතුරු පිරිසකුත් සහභාගී වෙලා තියෙනවා. ඉතින් සමහර මුණු දැකලා පුරුදු මුණු කීපෙකුත් ඇති. ඉතින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ජය වේවා. බයි. අනේ ඉතින් පම්පෝරි ගහ ගහ මේ වැඩේ සංවිධානය කරපු උන්නාන්සේලා අවසානයේ වැඩේ මග ඇරියා. මාර ආතල් සිද්ධියක් වුණේ. හරි වැඩි කතා නැතුව දැන් අපි වීඩියෝ එකට යමු. මයින්ට කඩේ යන බයිවාදී උන්නාන්සේලාගේ පැටිකිරිය බලන්නකෝ එහෙනම්. ඉවුරු අන්දර රුපියල් 10000කට සිවුරු අන්දර පත්‍රිකාවේ වුණා කියලා මොනවද ඔයගොල්ලෝ මේ අනවශ්‍ය ප්‍රශ්න අහලා අපේ අරමුණට ප්‍රචණ්ඩත්වය මිනි මරලා හරි කමන්නේ LTT එකයි බර්ඩි ප්‍රේමලාල් දෙන ඔක්කොම එකයි. මම කිසිම කෙනෙක්ගෙන් දානයක් ගන්නෑ. මට දන් දෙන්න කෙනෙක් හොයන්න. කවදාවත් මට දානයක් දීපු කෙනෙක් හොයන්න කියන්නේ. Oh my god! Wow! පියෙක් වගේ හැම විටකම ආදරය ගෞරවය දක්වන මාසකට දවසක්වත් ගෙදරට එක්කරන් ගිහිල්ලා දන් වේලක් දෙන්න. අපේ වජිරාබේ වර්ධනයන් දන්නවා ඒකේ පිහිට. හාමුදුරුව බොරු කියනවා නෙවෙයි බොරු පිබිනවා. මෙහෙම හාමුදුරුව තමයි මයිනාගේ පුතා. එතකොට පුතානෝ වෙනුවෙන් කඩේ යන්නේ. අපි වනචාරි තමයි. ඇල්බා විල්බා රොබා වරවර කරා ළඟ බරබර. හාල් ඇටයක් නෑ වී ඇටයක් නැති වෙනවා අප්‍රේල් මුල වෙනකොට. සිංහල අවුරුදු නෙවෙයි කණ්ඩ ලෙව කණ්ඩ වෙන්නේ. කෑම් බීම ටික බෙහෙත් හේති මැරෙනවා හෙට අනිද්දා බෙහෙත් නැතුව. ආයේ තව මොන නිදහසක්ද අපිට එහෙම නිදහසක් මේ රටේ නෑ. කණ්ඩ බොණ්ඩ නෑ. අධ්‍යාපනයේ නෑ විදුලියේ නෑ. තව මොනවද කරන්න කියන්නේ? දැන් මුහුදට ගෝල් පේසකට වෙඩි තියන්න හදන්නේ. ඔය ඔක්ක වේදිකාව පැත්තට වෙඩි තියාගන්න. මිහින්තලේ හාමුදුරුවන්ගේ ආතල් ටිකක් විතරයි. හරිද? මේවා දැකලා බයියෝ ටිප වුණොත් එහෙම. මේ දම්බර අමිල උන්නාසගේ ආතල්. අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට ඉල්ලන කාලේ මං හිතන්නේ මතක ඇති රටේ පුරවැසියන්ට මම විශේෂයෙන්ම කොහොමද කිව්වේ කියලා. මම රංගපපා කිව්වා. රංගපපා කියලා කියන්නේ ඉතාමත්ම හොඳින් පැහැදිලි කරලා දුන්නා. යමෙකුට ඒවා බලන්න ඕන නම් එහෙම YouTube එකට ගියාම අපේ social media වලට ගිහිල්ලා බැලුවාම සමාජ මාධ්‍ය තුල මං හිතන්නේ තාමත් ඒවා තියෙනවා සංරක්ෂිතව සුරකින්න. ඔබ වහන්නේ රංගපපා කියපුවා තමයි අපි දැන් බලන්න යන්නේ. බයියෝ මේක බලලා ටිප වෙන්න එපා. මේ ළඟදී දැක්කෝ අර ජනතාව විමුක්ති පෙරමුණේ ናයකයා කියනවා තමන් බලයටපත් වුණොත් එන්නේ නැහැ. බලයටපත් වුණොත් එහෙම කිව්වා ආගම රාජ්‍යයෙන් අයින් කරනවා. සංස්කෘතිය රාජ්‍යයෙන් අයින් කරනවා. රාජ්‍ය මැදිහත් වීමක් නැහැ කිව්වා. රාජ්‍ය එකක් ආගම වෙනම යන්න දෙනවා කියලා කිව්වා. පන්සල්ලා පිළිමෝලට වඳින එකේ මොකටද පිස්සුද කියලා අහනවා. ඒවා ගෝත්‍රිකයි කියලා කියනවා. ආගම් අවශ්‍ය නැහැ කියනවා. බෝගා පිස්සු විකාරයක් කියනවා. ජාතික කී ඕනේ නැහැ කියනවා. ජාතික කොඩිය ඕක නෙමෙයි කියනවා. මේක තමයි පිස්සුව. මම කියන්න කැමතියි. පස් දෙනෙකුට එක තැන ඉඳගෙන කතා කරන්න දෙන්නේ නැහැ. මතක තියාගන්න. පස් දෙනෙකුට එක තැනක ඉඳලා කතා කරන්න දෙන්නේ නැහැ. තහනම් මාලිගා පූජා නැහැ. නවම් පෙරහර මොනවත් නැහැ. කටින පින්කම් සම්පූර්ණයෙන්ම සමාප්තයි. ඔය ඔක්කක්වත් කරන්න මොනවත් බෑ. ඒවා තහනම්. පේනව නේද මාලිමාව බලයට එන එක වළක්වන්න හාමුදුරුව ඇදබාන කෙබර. මුන්නාන්සේ කියපුව ඇත්තද? අහිංසක මිනිස්සු රවට්ටන ලස්සන බලන්නකෝ. සිවුර දාගෙන ගල් පැලෙන බොරු කියනවා. රාජපක්ෂ නිකායට බොරු ඕකේලු. අපේ රටේ ජනතාවට ලිංගික අධ්‍යාපනයක් මං හිතන්නේ අවශ්‍යයි කියලා. අපේ රටේ කාලේ මිනිස්සුන්ට හොඳ විවාහ ජීවිත ගත කළා. දරුවෝ 10 15 ඇති කළා. බොහොම සතුටින් ජීවත් වුණා. ඒවා අවශ්‍ය විදිහට ඒ අයගේ গুপ্ত භාවය රැකගෙන සංවරකම රැකගෙන ඒගොල්ලෝ ඒවා කරගත්තා. ඕකේ. මොන කෙහෙල් මලක්ද මේ ලිංගික අධ්‍යාපනයක් කියන්නේ? අවශ්‍යද ලිංගික අධ්‍යාපනයක් අපිට? ලිංගික අධ්‍යාපනයක් අපිට අවශ්‍ය නැහැ. අපේ රටේ අතීතයේ තිබිච්ච ශික්ෂණය
හොඳට කියවලා බලන්න රොබර්ට් නොක්ස්ගේ වාර්තාවල. ඒ කාලේ මුලින්ම ලංකාවට දුම්රිය ගෙනාපු වෙලාවේ මේ දුම්රිය දැකබලා ගන්න පාර දෙපැත්තේ රේල් පාර දෙපැත්තේ ජනතාව පොරකකා හිටියා. මේ දුම්රිය එනකොට මේ දුම්රියේ එන්ජිමේ යම් කිසි අවයවයක් වැඩ කරන විදිහ ඒ පාර අයිනේ බලාගෙන හිටියේ අම්මලා බලාගෙන හිටියා. පට ගාලා තමන් ළඟ ඉන්න දියණියගේ මුහුණ තමන් ඇඳගෙන ඉන්න රෙද්දෙන් වැහුවා කියලා තමයි කියන්නේ. ගල් පැලෙන බොරු කියන්න එපා හාමුදුරුවනේ. රොබර්ට් නොක්ස් මැරුණේ 1720 නේ. එතකොට ලංකාවට පළමු දුම්රිය ගෙනාවේ 1860. මැරුණ රොබර්ට් වලෙන් නැගිටලා ඇවිත් හාමුදුරුවන්ට ආතල් එකක් දීලා මං හිතන්නේ. මෙන්න අපේ ලිංගික අධ්‍යාපනය. තමන් ඇඳගෙන හිටියේ රෙද්දෙන් මූණ වැහුවා ගෑනු දරුවන්ගේ. ඒ වැව්වේ මොකක්වත් ලිංගික කතාවක් නෙවෙයි. නමුත් ඒක අප්‍රසන්න දෙයක්. වැඩිහිටියෝ දන්නවා ඒ එන්ජින් එකේ හැටි. මිනිස්සුන්ට නෙවෙයි ලිංගික අධ්‍යාපනය දෙන්න තියෙන සමහරක් හාමුදුරුවන්ට. මොකද සමහර උන්නාන්සලා ඒක කරන්නේ වැරදි විදියටනේ. ලිංගික අධ්‍යාපනය හොඳටම ඉගෙන ගත්තු මුන්නාන්සේ. කොල්ලෙකුට මොකද්ද කරලා. මේ දේවල් කියන්නත් බයයි බයෝ ටිප වුණොත් එහෙම. දැන් බලන්නකෝ. අන්තපුර දාගෙන සැප ගන්න. හිමිනමවල් කරන මරි වැඩ. මුන්දලා තමා දැන් මේ රට හදන්න කිය පම්පෝරි ගහන්නේ. අර දායක සභාවේ උපාසක මහත්තුරු වගේක් කරන වීර ක්‍රියාව ගැන ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පගේම සුමන තමන්ගේ ආවාස ගේ කාන්තාවන් දෙදෙනෙක් තියාගෙන හිටියා තමයි. නමුත් ඒ මොහොතේ ඒ දායක සභාවේ මහත්තුරු ටික ඇවිල්ලා ඒ හැසිරෙන විදිය අපට අනුමත කරන්න පුළුවන්ද? ආණ්ඩුව විවේචනය කරන හාමුදුරුවන්ගේ කෙරුවාව ඔන්න. තව අය මේ වගේ කතන්දරත් කියනවා. ඉතින් බලන්නකො මේක. මන්තරම් ස්වාමීන් වහන්සේලා අතර මන්තරම් කාන්තාව 45,000ක් ආප්‍රේ කරනවා. ශිෂ්‍ය කාන්තාව 15,000ක් ආප්‍රේ කරනවා. බලන්න නේද? පෙන්නන්න ඒව දාන්න කියන්නකෝ. ඇවිල්ලා ඕන කෙරුවා. ඒ නිසා බය නෑ. බය වෙන්න ඕනෙත් නෑ. බුදුහාමුදුරුවෝ ගානි නමං කෝචි කස්සිතචි නපියම් භායාමි කප්පති. මම කාටවත් බයත් නෑ මටත් කවුරුවත් බය නෑ. ඔන්න බලව ලංකාවේ ලිංගික අධ්‍යාපනය. හොඳයි දෙන ආදර්ශය. ඔය ක්‍රමේ වෙනස් කරයි කියලා කමයි මුන්නාසලා මේ බෙරිහන් දෙන්නේ. කෝටි 6ක හිස් චෙක් දුන්නේ ඌව තැන්නේ සුමන හිමි රිමා 2010 වසරේ ජනවාරි මාස 2 වෙනිදා ජනාධිපතිවරණයට පෙර මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්ථානයේ වැටළු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විහාරස්ථානයේ තිබී T56 ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ 210ක් සොයාගනු ලැබුවා. මුන්දලා මේ ජරා වැඩ ඔක්කොම කරලා දැන් බයි වේදිකාවේ රට හදන්න කිය බෙරිහන් දෙනවා. මෙවන් විපත් වෙලා තියෙන්නේ ඉතාම අත්නෝමතික ආණ්ඩු පත් කර ගැනීම නීතිය විසි කරලා ගැනීම නීතිය පැත්තකට ගැනීම. අනතුරුව පසුගිය වසරේ ජුනි මාස 1 වෙනිදා නීති විරෝධී ලෙස ගිනි අවි සන්තකයේ තබා ගැනීමට වරදකර වූ සුමන හිමියන්ට කොළඹ මහාධිකරණයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබුවා. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විදින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට සමාව ලබා දීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. නීති විරෝධී අන්දමින් T56 ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ 210ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ මාලිකාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට පසුගිය වසරේ ජූනි 1 වෙනිදා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා. මුන්නාස T56ක් ළඟ තියාගෙන හිටියේ. මම හිතන්නේ මුන්නාසගේ අහවල් එක හාර ගන්න වෙන්නේ නැති. මුළු අතරතුර ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ස්වාමීන් වහන්සේ දිනමකට පමණක් සමුළු ඇමතීමට සීමා වුණා. කාව රැවට්ටුවත් සබහා ධර්මයේ රවට්ටන්න බෑ. වායුවේ කැළඹුණා, අහස කැළඹුණා, මේ රට කැළඹුණා. දරාගෙන ඉන්න බැරුව ගියා. ඉහළ අහස සීතල වෙලා වලාකුළු දෙදරුවා. දෙදරලා ඉවරලා මහ පොළොවට මහා ධාරානිපාතයක් ඇද හැලුවා. කඳුළු හැලුණා. අහස කඳුළු වැගුරුවා. මේ කරන්නේ යන විපත දැකලා මොන තරම් විපතක්ද මේ කරන්න ගියේ? රට ජාති ආගම විනාශ කරන්න ගියේ. ඒ කිසිම දෙයක් කවුරු කරා සබහා ධර්මයේ ළඟට දෙන්නේ නැහැ. එව්වට ඔක්කොම හොවදලා එලවලා දැම්ම ඔක්කොම.
අන්න එහෙම තමයි මේ වෙන්නේ විනාශය සබහාධර්ම විසින් වැළැක්වේ. සබහාධර්මයේ ඔබට බොහොම ස්තුතියි. වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේත් අනිවාර්යයෙන්ම වීඩියෝවට පහලින් කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. සබස්ක්‍රයිබ් ලක්ෂය සම්පූර්ණ වෙන්න තව සබස්ක්‍රයිබ් පොඩි ප්‍රමාණයයි අඩු. ඒ නිසා channel එක සබස්ක්‍රයිබ් කරලා හෙල්ප් එකක් දෙන්න.